Hi guys, ඉතින් welcome back කියලා ඔයගොල්ලෝම අදත් පිළිගන්නවා Tech Buddy SL YouTube channel එකට මගේ. ඉතින් මම අලුත් අවුරුද්දෙන් පස්සේ මේ වෙනකන් තාම වීඩියෝ දැම්මේ නැහැ. ඉතින් මේ ඔයගොල්ලෝ බලන්නේ අලුත් අවුරුද්දෙන් පස්සේ දාන මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මට හිතුණා පළවෙනි වීඩියෝ එකම iOS ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම කලින් කරා Scarlett e-sign කොහොමද install කරගන්නේ ඔයගොල්ලෝගේ device එකට කියලා. ඉතින් Troll Store එක ගැනත් මම වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වෙලාව කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා ඒකේ තියෙන ලින්ක් වැඩ කරන්නේ නැහැ දැන් කියලා. ඉතින් මම අදගෙන ආවා අලුත් ලින්ක්. ඉතින් ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ iOS 15 වල ඉඳන් 18 වෙනකන් තියෙන OS එකක් තියෙන device එකක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හැම version එකකටම වැඩ කරන ලින්ක් එකක් තමයි මේ අදගෙනලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ මේ මම කියලා දෙන e-sign එක install කරගෙන ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමති එපා ඉන්ස්ටෝලර් එකක් ඔයගොල්ලෝගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් ඉස්සෙල්ලාම e-sign ඉන්ස්ටෝල් කරගන්න. ඒක හරහා ඔයගොල්ලෝ කැමති side loaded application එකක් ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් දිගටම පාවිච්චි කරන්න කිසි කරදරයක් නැතුව. හරි ඉතින් මම කියලා දෙන්නම් අද කොහොමද අලුත් විදියට e-sign install කරගන්නේ කියලා. ඉතින් lazy tip ටිකක් තියෙන්නේ මම කියලා දෙන්නම් ටක් ගාලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් channel එකේ intro එකට ගිහිල්ලා ඇවිල්ලා බලමු කොහොමද මේක install කරන්නේ කියලා. හරි ඉතින් මේ තියෙන්නේ මගේ iPhone එක. ඉතින් මම දැනට පාවිච්චි කරන්නේ iPhone 7 එකක්. ඉතින් මේකේ run වෙන්නේ iOS 15. ඉතින් එහෙම කියලා ඔයගොල්ලෝ skip කරන්න එපා. ඔයගොල්ලෝගේ සමහර විට phone එක XS Max එකක් වෙන්න පුළුවන්. iPhone 11, 12 Pro, 13 Pro මොකක් හරි device එකක් වෙන්න ඇති. iOS 15 එකට උඩින් run කරන iOS තියෙන. ඉතින් එහෙමයි කියලා video skip කරන්න එපා. ඔයගොල්ලන්ට පුළුවන් මේ method එකෙන් ඕනම iOS version එකකට e-sign install කරගන්න. ඉතින් මම මුලින්ම පෙන්නන්නම් මගේ phone එකේ දැනට side loaded application එකක් දැනට install කරලා නැහැ. ඉතින් මම දැනට මේක පාවිච්චි කරන්නේ YouTube එක සහ Telegram එක විතරයි. හරි ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මේක install කරන්න කියලා. ඉතින් install කරන්න කලින් කියන්න ගොඩක් කට්ටියට එන ලොකු ප්‍රශ්නයක් තමයි මෙන්න මේ message එක unable to verify this application කියලා message එකක් එනවනම් ඉතින් ඒක පොඩි ප්‍රශ්නයක් ඔයාට තියෙන. ඉතින් මෙන්න මේක හදාගන්න පුළුවන් එක method එකක් මම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ ඉස්සල්ලාම කරන්න ඕනේ ඔයගොල්ලෝගේ settings වල general වලට යන්න. ගිරලා පල්ලෙහාට scroll down කරන්න. down කරාම මෙතන තියෙනවා transfer or reset iPhone කියලා. ඉතින් මෙන්න මෙතනට ආවම මෙතන උඩ තියෙනවා reset කියලා එකක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන network reset කියන එක ඕගොල්ලොන්ගේ reset කරගන්න පොඩි restart එකක් වෙලා phone එක අප on වෙනවා. ඊට පස්සේ මම කියලා දෙන method එක try කරන්න. ඉතින් ඒ විදිහටත් ඕගොල්ලන්ට try කරලා application එක on වෙනකොට මෙන්න මේ වගේ message එකක් එනවා නම් unable to verify this application කියලා. ඉතින් ඕගොල්ලන්ට තියෙන ලොකුම හේතුව තමයි ඕගොල්ලන්ගේ phone එක blacklist වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඕගොල්ලොන්ගේ phone එක hard reset කරන එක. ඉතින් ඕගොල්ලොන්ගේ Apple ID එක මතක තියාගෙන backup එකක් දාගෙන ඕගොල්ලොන්ගේ තියෙන photos app application ඔක්කොම backup එකක් දාගෙන try කරන්න. හරි ඉතින් මම කියලා දෙන්නම් කොහොමද අද e-sign install කරන්න කියලා. ඉතින් මේ unable to verify කියන එකදී හදාගන්න එක තමයි ප්‍රධානම දේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් ඕගොල්ලෝ දැනට වෙන මොකක් හරි site එකකින් try කරලා දිනනවා නම් ඕගොල්ලන්ට පුළුවන් hard reset එකකින් පස්සේ මෙන්න මේ method එක try කරන්න. ඉතින් පල්ලා description එකේ මම link එකක් දාලා දිනවා. අද අපේ වීඩියෝ එකට support කරන්නේ. එහෙම නැත්නම් මේ link එකේ credit එක ගන්න ඕනේ skip detector. ඉතින් එයාගේ VPN එක තමයි අද අපි try කරන්න යන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා download skibidi කියලා. ඉතින් මෙන්න මේ විදිහට add page එක આવුත් එක close කරලා මෙන්න මේ download එක click කරාට පස්සේ මෙන්න මේ විදිහේ message එකේ ඒක love කරන්න. love කරාට පස්සේ profile downloaded කියලා මෙන්න මේ වගේ message එකේ. ඉතින් ඒක close කරලා ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ download කරපු profile එක ඔයගොල්ලන්ට install කරගන්න ඕනේ. ඉතින් සමහර iPhone එකේ උඩම මෙන්න මේ විදිහට profile downloaded කියලා පෙන්නයි. ඉතින් සමහර device වලට පෙන්නන්නේ නැත්නම් යන්න තියෙන්නේ general වලට. ඊට පස්සේ පල්ලෙහාට scroll down කරාට පස්සේ මෙතන තියෙනවා VPN and device management. ඉතින් මෙන්න මෙතන අපේ DNS එක download වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක එකපාරක් click කරන්න. click කරාට පස්සේ මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති verified කියලා මාක් එකක් වැටලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ගෙත් වැටලා තියෙනවා නම් මේක ඒ කියන්නේ ඕගොල්ලොන්ට වැඩ කරනවා. ඉතින් මෙන්න මේක උඩ තියෙනවා අයිනේ install කියලා.
ඒක එකපාරක් ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝගේ පාස්කෝඩ් එක ඉල්ලයි. ඉතින් ඒක දීලි වෙලා මෙන්න මෙතන ඉන්ස්ටෝල් කියන එක ක්ලික් කරන්න එකපාරක්. ඊට පස්සේ මේක ඩන් දෙන්න. ඩන් දීලා ඔයගොල්ලෝගේ හෝම් ස්ක්‍රීන් එකට යන්න. ඉතින් හෝම් ස්ක්‍රීන් එකට ගියාම පේනවා ඇති මගේ මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා ස්කිප්ඩි ටෙක් කියලා. ඉතින් ඔයගොල්ලොන්ට තියෙන්නේ මෙන්න මේක එකපාරක් ක්ලික් කරලා මේක ඇතුළට යන්න. ඉතින් මෙන්න මේ විදිහට ස්කිප්ඩි ටෙක් එක ඕපන් වෙයි ඔයාගේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා e-sign feather scarlet මෙන්න මේ ඇඩ් page account එක close කරගන්න. ඉතින් මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති e-sign feather scarlet roll store x e-sign ගොඩක් තියෙනවා. හරි. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද මෙතනින් අපි හරි e-sign එක අපේ device එකට ගැලපෙන එක හොයාගන්නේ කියලා. ඉතින් මම කරන්නේ මෙන්න මෙතන පළවෙනියටම තියෙන e-sign එක get කියන එක ක්ලික් කරනවා එකපාරක්. ඉතින් ඕගොල්ලොන්ටත් තියෙන්නේ. ඉතින් දැනට ඕගොල්ලෝ try කරන්න එපා මේ අනිත් ඒවා. මම කියලා දෙන e-sign එක විතරක් try කරන්න. ඉතින් මෙන්න මේ විදිහට add page එක load වෙයි. ඒක close කරලා දාන්න. ඉතින් close කරලා දැම්මට පස්සේ ආයෙත් පාරක් get කියලා ඉබුවට පස්සේ මෙන්න මේ විදිහට අහයි install කරන්නද කියලා. ඉතින් මෙන්න මේක install කියන එක දෙන්න. දිලි වෙලා ඕගොල්ලෝ home screen එකට යන්න. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ මම පළවෙනි එක try කරා install කරන්න. ඉතින් මෙන්න මේ විදිහට install වෙනවා. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මගේ ෆෝන් එකට install වුණේ unable to install කියලා කියනවා. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ආයෙත් ස්කිප්ඩි ටෙක් එකට මේ යට තියෙන e-sign try කරන්න. ඔයගොල්ලෝගේ device එකට හරියන එකක් මම පෙන්නන්නම්. දැන් මගේ device එක මම මේ පළවෙනියට ඊළඟට තියෙන e-sign එක install කරනවා මෙන්න මේ විදියට. ඉතින් අපි බලමු home screen එකට ගිහිල්ලා. ඉතින් ඒක download වෙනවා. හරි ඉතින් මෙන්න මේ විදියට මගේ e-sign එක දැන් වැඩ කරනවා.